අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ සිටි අద్භූතම සහ බලවත්ම අනාගත වක්තෘවේරියක් ලෙස සැලකෙන බල්ගේරියාවේ බාබා වංග ගැනයි. 1996 වසරේදී ඇය මෙලෝ හැර ගියත් ඇය විසින් වසර 5079 දක්වා ලෝකයේ සිදුවන දේවල් ගැන අනාවැකි පවසා තිබෙනවා. ඇය පැවසූ දේවල් වලින් 85%කට වඩා මේ වෙන විටත් සත්‍ය වී තිබීම නිසා ලෝකයේම ඇයගේ අනාවැකි දෙස ඉතාමත් බියෙන් සහ කුතුහලයෙන් බලා සිටිනවා. අද අපි දැන් ඉන්න මේ 2026 වසර ගැන බාබා වංග මීට දශක කිහිපයකට කලින් පැවසුවේ මොනවාද කියලා විස්තරාත්මකව බලමු. බාබා වංගාගේ අනාවැකි වලට අනුව 2026 වසර කියන්නේ මානව ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. ඇයගේ එක් ප්‍රධාන අනාවැකියක් වන්නේ අඟහරු ග්‍රහය හෙවත් රතු ග්‍රහය සම්බන්ධවයි. බාබා වංගට අනුව 2026 වසරේදී මිනිසා අඟහරු ග්‍රහයා වෙත ගවේෂණය කිරීමේදී ඉතාමත් සුවිශේෂී සහ ලෝකයේම මවිත කරවන සොයාගැනීමක් සිදු කරනවා. සමහර අර්ථකථනයන් පවසන්නේ මිනිසුන් අඟහරු මත වාසස්ථාන පිහිටුවීම හෝ එහි ජීවය පැවතීම පිළිබඳ ස්ථිර සාක්ෂි මේ වසරේදී සොයාගන්නා බවයි. ඇය පැවසූ විදිහට අඟහරු ගවේෂණය පෘථුවිය අනාගතයට ඍජුවම බලපාන කරුණක් වෙනවා. ඊළඟ වැදගත්ම කරුණ වෙන්නේ බලශක්ති අර්බුදය. බාබා වංග පවසා තිබුණේ 2026 වසරේදී මිනිසා විසින් නව බලශක්ති ප්‍රභවයක් සොයාගන්නා බවයි. මෙය බොහෝ විට න්‍යෂ්ටික විලයනය, නියුක්ලියර් ෆියුෂන් වැනි ඉතාමත් බලවත් සහ පිරිසිදු බලශක්ති ක්‍රමයක් විය හැකියි. මෙමගින් ලෝකයේ තිබෙන විදුලි සහ ඉන්ධන අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබෙන අතරම පොසිල ඉන්ධන මත පදනම් වූ ලෝක ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට මේ හේතුවක් වන බව ඇයගේ අනාවැකිවල සඳහන් වෙනවා. නමුත් ඇයගේ සියලුම අනාවැකි සුබදායක ඒවා නෙවෙයි. බාබා වංග විසින් යුරෝපය සම්බන්ධයෙන් කර ඇති අනාවැකියේ ඉතාමත් බිහිසුණයි. ඇයට අනුව 2025 වසරේ අගභාගයේ සිට 2026 වසර දක්වා කාලය තුළ යුරෝපයේ ජනගහනය අතිශය විශාල ලෙස අඩුවන දරුණු ගැටුම් හෝ ස්වභාවික විපත් ඇතිවිය හැකියි. ඇය පවසා තිබුණේ යුරෝපයේ විශාල ප්‍රදේශයක් ජන ශූන්‍ය වීමට ඉඩ ඇති බවයි. මේ ලෝක දේශපාලන බලවතුන් අතර ඇතිවන දරුණු ගැටුමක ප්‍රතිඵලයක් හෝ දේශගුණික විපර්යාස නිසා ඇතිවන මහා විනාශයක් විය හැකි බව විචාරකයන් පවසනවා. එමෙන්ම 2026 වසරේදී වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඉතාමත් විශාල ජයග්‍රහණයක් ලැබෙන බවත් ඇය පවසා තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා වැනි මාරාන්තික රෝග සඳහා ස්ථිර ප්‍රතිකාරයක් හෝ නව සුව කිරීමේ ක්‍රමවේදයක් මේ වසරේදී ලෝකයට හඳුන්වා දෙනු ඇති බවට ඇය ඉඟි කර තිබෙනවා. මෙය සත්‍ය වූහොත් ඒ වර්තමාන මානව වර්ගයා ලබන විශාලතම ජයග්‍රහණයක් වනු නොඅනුමානයි. බාබා වංගාගේ අනාවැකි අපි විශ්වාස කළ යුතුමද? ඇය මීට පෙර 9/11 ප්‍රහාරය, ඔබාමා ජනාධිපති වීම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය වැනි දේවල් නිවැරදිවම පවසා තිබුණා. නමුත් ඇය පැවසූ සමහර දේවල් සත්‍ය නොවූ අවස්ථාත් තිබෙනවා. කොහොමුණත් ඇය 2026 ගැන පවසන මේ කාරණා දෙස බලන විට මේ වසර කියන්නේ තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් මිනිසා ඉදිරියට යන, ඒ වගේම දේශපාලනිකව සහ ස්වභාවිකව ලෝකයේ දැඩි අර්බුදයකට ලක්වන වසරක් බව පැහැදිලියි. ඉතින් යාළුවනේ, බාබා වංගාගේ අනාවැකි ගැන ඔයාලා මොකද හිතන්නේ? ඇය කියන විදිහට අඟහරු ගවේෂණය සාර්ථක වෙයිද? නැත්නම් යුරෝපයට දරුණු විපතක් වෙයිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් රසවත් සහ අద్භූත තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.